හරි අද අපි අනුරාධපුරේ වෙලා ඉන්නේ අනුරාධපුරේ විපාර දක්ෂම කොල්ලා ඒ ලෙවල් එකේදී අනුරාධපුර දිශිකින් ලක්ෂයක්. නිකුත් දරුෂ හම්බෙන්නත් එක්ක ආවා එහා පැත්තේ ඉන්න අපේ මම දැන් ගොඩක් කලින් නම් යාළුවානේ මේ රන්සර් කියන්නේ දිශිකේ කාලේ දැස් දෙකේදී දැස් 22 දිශිකේ පස්සෙනියා හැබැයි දැන් මොඩර්න් ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ GPA එක 3.9 plus තියාගෙන යන මට දක්ෂෙක් ඩිපාර්ට්මන්ට් එකද මේ සර් ඩිපාර්ට්මන්ට් එක ඩොට්‍රොනික් කරන්නේ ඉතින් මට දක්ෂෙක් ඉතින් අද අපි ඉස්සෙල්ලාම අපේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ අපේ දිශිකේ පරිණිය අනුරාධපුරේ නිකුත් තරුෂ දක්ෂ කොල්ලෙක් අපි ලෝකෙට තවත් දක්ෂෙක් නිර්මාණය කරලා තියෙනවා දැන් අනුරාධපුරේ අපි වෙලාවේ මේ නිකුත් ඉස්සෙල්ලාම හම්බෙන්න බැලුනේ ඉස්සෙල්ලාම ෆිසිකලි හම්බෙන්නේ අපි ඔන්ලයින් එකේදී කතා කරලා තියෙනවා මේ ඔන්ලයින් ක්ලාසස් වලදී. ඉතින් අනුරාධපුරයේ පළවෙනියා සහ අන්තිමම ලෝකෙට වැදගත් පුරවැසියෙක් නිර්මාණලා තියෙනවා. ඉතින් අපට කතා කරමු මේ තරුෂ කොහොමද ඔයාගේ අත්දැකීම අපේ ක්ලාස් එකත් එක්ක සහ දැන් මේ පටන් ගන්න ජර්නි එක. ආසියන් සුගේ කියන්නේ නැහැ මොකද තින්කින් තමයි සුගන් නැති එක. ඒල පේපර් එකේම අපිට මේ කඩපාඩම් කරන්න නැතුව වැඩි කරගන්න සරලම නායකයෙක් තිබුණේ. ඒක ලස්සන කියන්නේ අපි මුල් මාර්ගය ගන්න නැතුව පොඩි ජොලි ක්ලාස් එක කරා. නාම කාලෙක මම කොටස් නාම කාලෙක කරන සූත්‍ර කටි වල තියාගෙන ඉන්න මට අතරත් ඒක වල නෑ සූත්‍ර. ඒ කියන්නේ ඉස්සේ අපි ස්ත්‍රීතේ සංකීර්ණ වෙන දේවාගෙන ඒක ඒ වගේ ලස්සන දේවල් අපි කරා. ඉතින් මම හිතනවා දැන් මොඩර්න් ඉන්ජිනියරින් ෆැකල්ටි ගිහිල්ලා ලොකු වැඩක් කරන්න පුළුවන් නේ. අපි දේශික තුනක් තියෙනවා. ඉතින් අපි විවිධ හේතු මේ දැන් ඇත්තටම තරුෂත් කතා කරලා තිබ්බා මේ ටියුෂන් ෆීල්ඩ් එකේ තියෙන ජරාම තැන තරුෂ කවදාවත් ක්ලාස් ඉවර නැති ගුරුවරු කතා කරලා රිසර්ච් ඉල්ලනවා. ඒ වගේ ඇත්තටම මේක බරපතල තත්ත්වයක්. මොකද මේ තරුෂලා අපි එකට වැඩ කරපු කට්ටිය ඉතින් තරුෂලාට එහෙම කතා කරලා රිසර්ච් ඉල්ලන එක බොහොම ජරා වැඩක්. ඉතින් ඒක නවතින්න ඕනේ මේ ෆීල්ඩ් එකේ. එදා තරුෂලා කියන දෙකම හම්බුණා නේද? අන්තිම ක්ලාස් ෆීස් ගෙවුවා මට රිසර්ච් දෙන්න iPhone 17 දෙන්න. මට හිතා ගන්න බෑ ගුරුවරු ඒ වගේ තත්ත්වයකට පත්ලා තියෙන මොකද විශේෂයෙන් මැත්ස් වගේ කරන කට්ටිය. මැත්ස් කරන කට්ටිය කියන්නේ IQ එක උඩ තියෙන කට්ටිය නේ බා. IQ එක 0 වලට දාගෙන වැඩ කරනවා මේ ටියුෂන් ෆීල්ඩ් එකේ. ඒක නවතින්න ඕනේ. මේ ඒ සම්බන්ධයෙන් මොකද්ද තරුෂ වර්ධින හැමීම? ඒ වගේ ඉල්ලීම් කරද්දී දැන් කලකිරිනවනේ. ඒක තමයි තියෙන්නේ. අපි රන්සල්ට ඒ ප්‍රශ්න දුන්නේ නැහැ. රන්සල්ලා ගේම් එක ගහලා ඒ කාලේ ඉතින් මුළු ඔක්කොම අපේ ඉන්නේ හිටියේ. 22 කියන්නේ මගේ අන්තිම පන්තිය මම ෆිසිකලි පටන් ගත්ත සහයිදස් ඔන්ලයින් කන්වර්ට් වෙච්ච ඔන්ලයින් එකේ තමයි රන්සල් පන්තියට ආවේ. ඒ ලස්සන පන්ති ටිකක් තව විශේෂ දෙයක් තියෙනවා අපේ තරුෂගේ තාත්තා මේ SF එකේ ශිලා ගල්ල හමුදාවේ දක්ෂ නිලධාරියෙක්. ඉතින් මට හරි සන්තෝෂයි මට අද හම්බෙච්ච එක. තාලා මම හරි කියන්නේ පුතාගෙන. ඉතින් පුතාගෙන ඒ සර් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. පුතා මේ තත්ත්වෙට ගෙනා පුතා ගොඩක් කැපවීම කරා. සර් දැන් විතරම කිව්වා. කරේටි ගොඩක් සර් කෙන තමයි කිව්වේ. ගෙදරදී කතා කරා කියලා අක්කත් එක්ක අම්මත් එක්ක මාත් එක්ක සර් ගැන කිව්වා. හොඳ සර් මේ තත්ත්වෙට ගෙනාපු සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ මට අපි ස්තුති වෙනවා තාත්තට මොකද යුද්ධයකට මුහුණ දීලා රට මේ තත්ත්වෙන් තියාගන්න කැපවෙච්ච කට්ටිය ජීවිත පරිත්‍යාගයෙන් ඉඳ ඒකට ස්තුතිවන්ත වෙනවා මේ අපේ රටේ ජනතාව වෙනුවෙන්. මොකද මේ වගේ වීර මිනිසුන් තමයි අපි අද මෙහෙම ඉන්නේ. ඉඳ තරුෂ කියන්නේ ඇත්තටම මේ පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි මීඩියම් කරපු කෙනෙක්. මේ තාත්තලා හරියට හැන්ඩල් කරලා දෙනවා මේගොල්ලෝ පොඩි කාලේ ඉඳන් මේ ලංකාවට මේ ලංකාව මේ තත්ත්වයෙන් පවත්වාගෙන යන්න භූමිය යුද්ධ කරලා. ඊට පස්සේ පුතයි දුවයි ඉංග්‍රීසි මීඩියම් එකේ උගන්වලා දෙන්න දුවත් මේ ඉංග්‍රීසි එක අක්ක කරන්නේ මේ ඩිග්‍රී එක. ඉංග්‍රීසි වලින් අක්කා ඩිග්‍රී එක කරනවා. දැන් පුතා කියන්නේ මේ ලෝකෙට වස්තුවක්. ඒ කියන්නේ මේ තාත්තලා ඇත්තරම මේ අපේ රටේ මිනිස්සු මේ තාත්තලාව අදහන්න ඕනේ. මොකද SF නිලධාරියෙක් ඊට පස්සේ මේ යුද්ධය අවුරුදු ගණනක් කරලා ඊට පස්සේ මේ වගේ දක්ෂ ළමයි මේ ලංකාවට දීලා අනික ඒ දක්ෂ ළමයි කියලා මේක තාහුරු කරලා පෙන්නනවා අනුරාධපුරයේ පළවෙනියා. ඊට පස්සේ දැන් මැත්ස් වලින් නේද මේ බෙතෙන් බුද්ධිමත්ම කොල්ලා නේද සර් මේ ලෙවල් එකේ. ඒ වගේ පුතාලා දුවලා මේ ලංකාවට දායද කරපු ඒ තාත්තට ස්තුතිවන්ත වෙනවා මම මේ වෙලාවේදී. මොකද ඒ තාත්තලාගේ කැපවීම තමයි මේගොල්ලෝ මේ තත්ත්වෙට එන්න හේතුව. අනික මේගොල්ලෝ ඉංග්‍රීසි මීඩියම් උගන්වන්නේ ඒ තාත්තලා ගත තීරණ හරි ලස්සනයි. මොකද ඒ තාත්තලා මේ ළමයින්ව හදලා තියෙන්නේ මේ ලෝකෙට.
ලංකාවට විතරක් නෙවෙයි. ඒකින්ද මේ වගේ තාත්තලත් මේ ලංකාවේ ඉන්න කෙනෙක් මට සතුටු වෙනවා. මොකද ඒවා ඉතින් වචන නැහැ ඒවා පැහැදිලි කරන්න. ඒකින්ද අපි ලස්සන ජර්නි එකක් ඉවර කරා 20යි 25 අද තමයි ඉස්සෙල්ලාම ෆිසිකලි හම්බුනේ මේ වගේ දක්ෂ ළමයි. තව ඉස්සරහට අපි තියෙන අපේ ලොකු ෆන්ක්ෂන් එකක් මේ පරිසස් දාමු කට්ටිය සහ අපේ පන්තිලේ ඉන්න දක්ෂ ළමයි PhD කරලා ඇවිල්ලා ඉන්න කට්ටිය රන්සර්ගේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නේ අපේ උන් නේද ලිවිලි ඉන්නේ. අපේ ඔක්කොම GPA එක 3.9 plus. හරි. පොඩ්ඩක් අඩු වෙන්නේ මේගොල්ලෝගේ හේතුවක් ඉඳ නෙමෙයි. පොඩි දේවල් එකකින් තමයි දශම ගානකේ GPA අඩු වෙලා තියෙන්නේ. ඒක මේ දක්ෂ ළමයි. මේගොල්ලෝ ලෝකෙට සාමාන්‍ය මිනිස්සු. ඉතින් මේ වගේ ඇත් එක්ක මටත් ජීවිතේ පරිච්ඡේදයක් අවසන් කරගන්න මම සතුටු වෙනවා. එහෙනම් ලස්සන කතාවක් ඉවර කරනවා. මම දිලුනමත් හරියන්නේ නැහැ නේ. පොඩි දෙයක් පොඩි එකකට නගර නැති. ඒකින්ද මේ අපි නවතිනවා. ඉතින් මේගොල්ලෝ අනාගතයේදී ලෝකෙට